හලෝ ආයු බොහෝ වේවා කොහොමද අර කලින් මොනවද පැල හිටවන වෙලාවේ දාපු වීඩියෝ එකට ප්‍රතිචාර හොඳට හම් වෙලා තිබ්බා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බලපු අයට ෂෙයා කරපු අයට නොදන්න දේවල් අහන්න මැසේජ් කරපු අයට ඔක්කොටම thank you. එහෙනම් අද මම එදා වීඩියෝ එකේදී ඔයගලන්ට කිව්වා පොහොර ගහන දවසක ඔයගලන්ට පෙන්නන්නම් කියලා. කොහොමද අපි පොහොර ස්ප්‍රේ කරන්නේ කොහොමද කියලා. හොඳේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයගලන්ට මතක ඇති මම කිව්වා මට පෙන්නන්න පොඩ්ඩයිද මෙන්න මෙහෙම ඇත්ත. ඒ කියන්නේ seed leaves කියන්නේ seed leaves මේකේ seed leaves දෙක වැටිලාද? මේ දෙක තමයි මේකේ seed leaves දෙක. ඒ කියන්නේ මුලින්ම බීජයෙන් එන කොළ දෙක. කවුරු හරි මට කමෙන්ට් කරලා තිබ්බ ඒකට කියන්නේ බීජ පියලි කියලා. මම ඒක සිංහලෙන් දැනන් හිටියේ නෑ seed leaves කිව්වට. ඊට පස්සේ ඇත්ත කොළ තමයි මේ තියෙන්නේ. මේ ඇත්ත කොළ. ඒ වගේ කොළ සෙට් එකක් නැත්නම් සෙට් දෙකක් ආවට පස්සේ ඒ කියන්නේ true leaf ආවට පස්සේ තමයි අපි පොහොර ස්ප්‍රේ කරන්නේ. ඊට කලින් කිසිම වෙලාවක පොහොර ස්ප්‍රේ කරන්න එපා. එහෙම කළොත් මොකද්ද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ. මැරලා යනවා. චූටි පැලේ කාලෙදිම එයා මැරලා යනවා. ඒ හින්දා හොඳම දේ සහ නිවැරදිම දේ තමයි මේ විදිහට මේගොල්ලෝ ඔක්කොම හයි වෙලා වගේ පෙන්නන්න. ඕමින්ද? ඉතින් හොඳම දේ තමයි මේ විදිහට මොනවද seed leaves වලට පස්සේ true leaves ආවට පස්සේ පළවෙනි සෙට් එක හරි දෙවෙනි සෙට් එක හරි ආවට පස්සේ ස්ප්‍රේ කරන එක. ඉතින් මේක එහෙම ආපු දාස්පෙතියා මේක එහෙම ආපු නස්ට්‍රාෂියම් මේකේ කොළ කනවා මල් කනවා නිකන් එක අමු ගස් ලබු රහක් එනවා මට. අමු ගැටක් නෑ අමු ගස් ලබු රහක් ගැට අනේ මන්ද කොහමරි ඒ වගේ රහක් එනවා. මෙහි කට්ටිය කියන්නේ පෙපරි කියලා. පෙපරි ටේස්ට් එකක් කියලා. මේක එහෙම ආපු සීනියාස් තව මොනවද අපිට එහෙම ආපුවා තව තියෙන්නේ. අපිට තියෙනවා කොස්මොස් ඊට අමතරව අපිට ස්ප්‍රේ කරගන්න ওই ටික තමයි තියෙන්නේ. මේ ටිකට මේ වගේ ගොඩක් හිටෝපුවා තියෙන්නේ. මම පෙන්නන්න කොහොමද මුලින්ම මේවා දිය කරගන්න ඕනේ පොහොර. මේ ටික පොඩ්ඩක් අයින් කරලා තියමු දැන්. මම ස්ප්‍රේ කරන්න පටන් ගන්නකම්. අපි මේ පොහොර ගහන්න කලින් ස්ප්‍රේ කරන්න කලින් පෙන්නන්නම් අපි පාවිච්චි කරන පොහොර එක මොකක්ද කියලා. මේ තියෙන්නේ 10යි 52යි 10 මේ දූයි ගසලා ගමු. මාස ගානක් ඉතින් පාවිච්චි කළේ නෑනේ. මේක ගැන කියන්නම් මුලින්ම 10යි 52යි 10 කියන්නේ 10 කියන්නේ හැමතිස්සෙම මේ 10 52 10 කියන්නේ රේෂෝ එකක් පොහොරවල රේෂෝ එකක්. NPK කියන්නේ නයිට්‍රජන්. ඒකෙන් වෙන්නේ ගහේ මේ කොළ පාට වෙනවා. හොඳට කොළ වැඩෙනවා. ඒ වගේ එකකට තමයි නයිට්‍රජන් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ දෙවෙනි එකෙන්නේ P. P කියන්නේ පොස්පරස්. පොස්පරස් වලින් වෙන්නේ මම එදත් කිව්වා වගේ හොඳ නිරෝගිමත් ශක්තිමත් මූල පද්ධතියක් හම්බ වෙනවා ගස් ස්ප්‍රේ කළාම ගහට පොහොර ලබා දුන්නාම ඒත් එක්කම මල් පිපෙන්න ගෙඩි හට ගන්න හොඳ බූස්ට් එකක්. ඒ ටික තමයි වෙන්නේ. මල් පිපෙන්න ගෙඩි හට ගන්න හොඳ ෆෘට් සිස්ටම් හොඳ මූල පද්ධතියක් ශක්තිමත් නිරෝගිමත් මූල පද්ධතියක් ලබා ගන්න ෆොස්ෆරස් වලින් පුළුවන්. පොටෑසියම් වලින් වෙන්නේ ඒ කියන්නේ K. සම්පූර්ණ ගහට අවශ්‍ය all round කෙනෙක්. ඒ හැම දෙයක්ම ලැබෙනවා. ඉතින් මේකෙදී අපි පාවිච්චි කරන්නේ මේ වගේ චූටි seedlings වලට 10යි 52යි 10. අපිට මේක transplant කරගන්න. يعني වෙන තැනක දැන් මේක අපි මේක කළාට පස්සේ වෙන බිම පෝච් වලට කොහරි හිටවනවානේ අපෙන් ගන්න කට්ටිය. එතකොට අපි දෙනකොට ඒගොල්ලන්ට හොඳ නිරෝගිමත් මූල පද්ධතියක් එක ගහක් දෙනවා නම් ඒ ගහ මැරෙන්නේ නැහැ. ඒ ගහ හොඳට හැදෙනයි මුල ශක්තිමත් මුල නිරෝගී ඒ හින්දා බය නැතුව ඒගොල්ලන්ට හදන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි අපි 10 52යි 10 යූස් කරන්නේ. හැමතිස්සෙම මේ වගේ පොඩි පැලවල් වලට සීඩ්ලින්ග්ස් අවදිය පැලවලට සාමාන්‍යයෙන්
P ඒ කියන්නේ පොටෑසියම් පොස්පරස් පොටෑසියම් කියන්නේ පොස්පරස් වැඩි පොහොරක් ලබා දෙන්න. ඒක අංකේ වෙනස් වෙන්න පුළුවන් 10 52 10 ඊට පස්සේ 10යි 30යි 10 උම එක එක අංක තියෙනවා. සාමාන්‍යයෙන් ග්‍රීන් හවුස් වල ඔය පැල හදන තැන්වල ඒක තමයි කරන්නේ. මම දන්නේ නැහැ ලංකාවේ එහෙම කරනවද කියලා. මම එහෙම කරනවා. දැන් මේ මගේ 3 වෙනි අවුරුද්ද. පළවෙනි අවුරුද්ද වොලන්ටියර් කෙනෙක් විදිහට කළා. දෙවෙනි අවුරුද්ද මම මේකේ වැඩ කරනවා. දැන් මේ 3 වෙනි අවුරුද්ද මම වැඩ කරනවා. ඉතින් ගිය අවුරුද්දේ මං කිව්වා ඔයගලන්ට කලින් වීඩියෝ එකේ මම පාවිච්චි කළේ වෙන පොහොර එකක්. සමාන රේෂියෝ එකක් 20යි 20යි 20. ඉතින් ඒකත් හොඳයි. ඒ වුණාට අර අපි දෙයක් ඉගෙනගෙන යනකොට මොකක් හරි අලුත් දෙයක් අපි ඉගෙන ගත්තාම ඒකත් හදා බලන්න ඕනි. ඉතින් මේක මම මේ පළවෙනි පාර මෙතනත් හදා බලනව නෙමෙයි. මම මගේ කෝස් එක කරනකොට පොහොර වර්ග 5ක් 6ක් අරගෙන 4ක්ද 5ක් අරගෙන එකම වර්ගයේ එකම පැලවල් වලට එකම දවසේ එහෙම පොහොර දීලා එහෙම කරලා වතුර විතරක් දීපු ඒවා තිබ්බා. පොහොර වර්ග 2 3ක් දාලා එහෙම කොහමද එහෙම කරලා අත්හදා බලලා හොයාගත්ත මේ එකක්. ඉතින් අපිට ඒ වලින් ලියන්න තිබ්බ අසයින්මන්ට් අනම්මනම්. ඉතින් මේක තමයි හැමෝම මේ නිර්දේශ කළ තිබ්බ පොහොර එක. ඉතින් මමත් මගේ අස්වලටම දැක්ක. ඉතින් මම අසයින්මන්ට් එක කරනකොට කරපු එක්ස්පෙරිමන්ට් වලින් ඉඳන් මේ අවුරුද්දේ අපේ පාවිච්චි කරනවා 10 52යි 10. හරි. පොහොර ගැන කියද්දි හැමෝම මුලින්ම හොයන්නේ ඉක්මනට මල් එන්න පුළුවන්, ඉක්මනට ගෙඩි ගන්න පුළුවන් පොහොර වර්ගයක්. මට පොඩ්ඩක් කියන්න ඕගොල්ලෝ අපි ඉක්මනටම මල් එන්න කියලා පොහොර ගැහුවාම හරියනවද? ඉක්මනටම ගෙඩි ගන්න කියලා පොඩි පැලයකට අනවශ්‍ය විදියට පොහොරක් ගැහුවාම හරියනවද? හරියනවද නෑනේ. දැන් අපි බබෙක් ඉපදෙනවා කියන්නේ ඒ බබා පොඩි කාලේ මාස 6ක් අපි කිරි දෙනවානේ. මේ මං කියන්නේ ඉක්මනටම ගෙඩි ගන්න, ඉක්මනටම මල් ගන්න, හදිස්සියෙන් පොහොර හොය මේ හදිසියලා ඉන්න කට්ටියට දැනගන්න මේ කියන්නේ. මේ මාස 6ක් සාමාන්‍යයෙන් මව් කිරි දෙන්න කියලා තමයි පොඩි බබාට කියන්නේ. ඒ බබාව ලොකු කරගන්න කියලා අපි ඉපදුන ගමන්ම බත් දෙන්නේ නැහැ නේ. බබාව ලොකු කරගන්න කියලා ඉපදුන ගමන්ම ඉන්ජෙක්ෂන් දීලා එහෙම ලොකු කරගන්න අපි හදන්නේ නැහැ නේ. ඒ බබා ලොකු වෙන්න පියවරක් තියෙනවා. ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉතින් මේකත් එහෙම තමයි. ගහක් කියන්නේත් ළමෙක් වගේ. ළමයි ලෙඩ වෙනවා. එතකොට මොකද ළමයි ලෙඩ වෙනවා. ළමයින්ට බඩගිනි වෙනවා. ළමයින්ට තිබා හැදෙනවා. මොකද්ද තව වෙනවනේ. ළමයි ඇක්ටිව් ඔක්කොම වෙනවනේ. ඒ වගේ තමයි ගහ. ගස් ලෙඩ වෙනවා. ගස් වලට බඩගිනි වෙනවා. ගස් වලට තිබා එනවා. ගස් කතා කරනවා. අපිත් එක්ක කතා කරලා නැතුණාට ඒගොල්ලෝ කතා කරගන්නවා. ගස් වලට සතුරු ආක්‍රමණ වෙනවා. ඔය කුමීන් ඒ වගේ සතුරු ආක්‍රමණ වෙනවා. ඉතින් ඒ ඔක්කොම මේව කරගෙන ඒගොල්ලොත් එක ප්‍රොසෙස් එකකට තමයි යන්නේ. ඒ හින්දා ගහ ලොකු කරගන්න ඕනි, පැල ඉක්මනට ගන්න ඕනි, ගෙඩි ඉක්මනට ගන්න ඕනි කියලා පොහොර ගහන්න යන්න එපා. ඒ දේවල් වෙන්න නිසි අවධියක් තියෙනවා. ඒ අවධියේදී තමයි ඒ දේවල් කරගෙන යන්න ඕනි. අර බබෙක් හම්බුනාට පස්සේ ඒ බබාට කන්න කාලයක් තියෙනවා. ඒ බබා ඇවිදින්න, පෙරලෙන්න, කතා කරන්න කාලයක් තියෙනවානේ. ඒ වගේ තමයි මේ වලට අපි ඒ ගොල්ලන්ගේ වැඩිවීමට ඒ අවශ්‍ය කාලේ ලබා දෙන්න ඕනේ. ගහක් සම්බන්ධව ඒත් එක්කම දැන් පොහොර ගහනකොට අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මොන පොහොරක යූස් කළත් ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඕගොල්ලෝ ගන්න හැම පොහොර එකකම සාමාන්‍ය මේ වගේ විස්තරයක් ගහලා තියෙනවා. ඒක පාවිච්චි කරන්නේ කොහොමද? එතකොට මොකටද පාවිච්චි කරන්නේ? මේකේ තියෙනවා කොච්චර ප්‍රමාණයක්ද? වතුර ලීටරයකට කොච්චරක් දාන්න ඕනද? වතුර ලීටර් 10කට කොච්චරක් දාන්න ඕනද? ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ වතුර ලීටරයකට පාවිච්චි කරන්න ඕන නම් මේකේ දාලා තියෙනවා නම් වතුර ලීටර් 5කට දාන ගාන. එතකොට ඔයගොල්ලෝ අඩු වැඩි කරලා ගානට ගණන් පොඩ්ඩක් දන්නවනේ. බෙදලා කරලා ඒ ගාන තමයි දාන්න ඕනේ. එහෙම නැතුව වතුර ලීටරයකට වතුර ලීටර් 5කට දාන ගාන දාලා ඉක්මනටම ගෙඩි ගන්න, ඉක්මනටම ගහ ලොකු වෙයි කියලා බලාපොරොත්තු වෙන් ගහන්න එපා. එහෙම වුණොත් වෙන්නේ නැහැ. එක්කෝ වෙන්නේ දේවල් දෙකයි. එක්කෝ ඒක දරා ගන්න බැරුව ගහ මැරෙනවා. එහෙම නැත්නම් ගහේ වැඩිම අඩාල වෙනවා. එතකොට ගහේ වැඩිම අඩාල වුණොත් එයාට නිසි වෙලාවෙදී, නිසි කාලයේදී, නිසි වයසේදී එයා ලබා දෙන්න තිබ්බ අස්වැන්න ඕගොල්ලන්ට ලබා ගන්න බැරි වෙනවා. ලබා ගත්තත් ඒක සාර්ථක අස්වැන්නක් නෙමෙයි. ඒ වගේම ගහ බලාපොරොත්තු වෙනවා නම් ඒ ගහෙන් ගෙඩි 10ක් හදන්න ඒ වගේ අනවශ්‍ය විදියට පොහොර යොදලා ගන්නවා. පොහොර යොදලා ගහට ප්‍රෙෂර් එකක් දීලා මේක කරනවා නම් 10ක් දෙන්න තිබ්බ ගහෙන් එක ගෙඩියක් වගේ තමයි වට හම්බෙන්නේ. يعني ගහ
වත් එක්ක තරහ වෙලා. ඒ හින්දා අනිවාර්යයෙන්ම පොහොරක් පාවිච්චි කරන්න කලින් මේක පිටිපස්සේ තියෙන එක කියවන්න. හොඳද කියවලා ඒක ලේබල් එකේ මොනවද කරන්න කියන ටික කරන්න. මේකේ කියලා තියෙන විදිහට මේකේ කෙලිම ගහලා තියෙනවා use for all types of transplants and seedlings. දැන් අපි seedlings වල තමයි මේක යූස් කරන්න යන්නේ. මෙයා අපිට මික්ස් කරන්න කියනවා මිලිලීටර් 5 ml කියන්නේ එක ටීස්පූන් එකක්. ඒ කියන්නේ එක සමානයි 5 ml සමානයි 1 ටීස්පූන්, 15 ml සමානයි 1 ටේබල්ස්පූන්, 1.5 ලීටර් සමානයි 1 ගැලන්. මාසෙකට දෙපාරක් ඇප්ලයි කරන්න කියලා කියනවා. ඒගොල්ලෝ මතක් කරලම කියනවා ඔයාගේ සීඩ්ලින් එකේ දෙවෙනි හරි පළවෙනි හරි මොකද්ද true leave එක ආවට පස්සේ මේක ඇප්ලයි කරන්න කියලා මම තව විස්තර ගොඩාක් තියෙනවා. ඊට පස්සේ මේක ඉතින් කියනවා ට්‍රාන්ස්ප්ලාන්ට් කළාට පස්සේ වැඩෙනකොට ගහට දෙන්න ඕනේ ඒවා මොනවද? ඒවා ග්‍රීන් ට්‍රී වලට දෙන්නේ මොනවද? ෆ්ලවර් ප්ලාන්ට්ස් වලට දෙන්නේ මොනවද? ටොමැටෝ and vegetable වලට දෙන්නේ මොනවද? මොන තියෙනවා හොඳේ. ඒවා අපිට වැඩක් නැහැ. දැන් අපි දාන්න යන්නේ මේකට පොහොර එක සීඩ්ලින්ග්ස් වලට. දෙපෙන්නන්න. ඕකේ. මම අතින් පස් අල්ලලා පැල හිටෙව්වට කිසිම දවසක කිසිම වෙලාවක පොහොර පාවිච්චි කරනකොට ග්ලව්ස් නොදා ඉන්නේ නැහැ. මගේ ආරක්ෂාව උදෙසා මම ග්ලව්ස් දෙකක් දා ගන්නවා. ඔයගොල්ලෝ ග්ලව්ස් දාන්න. මේ තියෙන පොහොර එක මෙහෙම. තේනවද පාට? ලස්සන පාටක්. මේක වතුරෙන් දියවන පොහොරක්. හරිද? නිකන් මෙහෙම අරන් මෙහෙම අරන් මේ මෙහෙම කරලා දාලා වතුර දාන්න බෑ. එහෙම දාන්න එපා. මේක ඔයා දිය කරගන්න ඕනි වතුර වල. මම මේකේ මම කොච්චරක් මගේ වතුරේකට දාන්න ඕනද කියලා ගණන් හදලා බලලා ඔයගලන්ට එක්ක කතා කරන්න. ගණන් හදලා බලලා ආවා. මේක ලීටර් 4යි ලීටර් 4යි මේ වතුර කෑන් එකේ ලීටර් 4ක් තියෙනවා. හැන්ඩ් මේවනේ මන්ද බෝතලයක් තියමුකෝ. මේකේ මේ වතුර ලීටර් 4ක් තියෙනවා. එතකොට මේකේ උපදෙස් අනුව එයාලා කියනවා 1 ලීටරයකට මේකෙන් 5 ml 5 ml කියන්නේ මිලිලීටර් 5ක් දාන්න කියලා. එකකට. හරිද? එතකොට මගේ වතුර ලීටර් 4ක් තියෙනවා. එතකොට මම දාන්න ඕනේ එකකට 5යි, දෙවෙනි ලීටරයට 5යි, තුන්වෙනි ලීටරයට 5යි, හතරවෙනි ලීටරයට 5යි. 5 10 15 20ක්. 20ක් දාන්න ඕනේ. මම මේකෙන් මෙන්න මෙතනට 20 පේනවද ඔයගලන්ට? මෙන්න මෙතනට මේක පුරව ගන්න. හොඳටම පුරවන්න බෑනේ. 20යි දාන්න ඕනේ. මදි තව චුට්ටක්. පැත්තක් අන්බැලන්ස්. හරි. මෙතන 20ක් තියෙනවා. මේක අපි වහලා මට කීපාරක් පුරව ගන්න වේද දන්නේ නැහැ. මෙතන තියෙන වතුර වලට ලීටර් 4ක් වතුර තියෙනවා. වතුර වලට කියන්නේ සෝරි. මෙතන තියෙන පැලට් වලට කොච්චරක් පුරවන්න වේද දන්නේ නැහැ. අපි මේකට දානවා. ඕකේ. අප්පච්චි. චුට්ටක් හැලුණා. චුට්ටක් විතර හැලුණා. මම ඒකට මගේ ඇහි මට්ටමින් දානවා. ඔයගොල්ලෝ හලාගන්න එපා දාද්දි. ඔයගොල්ලෝ එහෙම හලාගන්න එපා දාද්දි. මම චුට්ටක් හැලුණ එකට මගේ ඇහි මට්ටමින් දානවා. මේ ඒ කියන්නේ මම දන්න හින්දා ඒක කරන්නේ. එහෙම නැතුව කරන්නේ මේ ඒ හැලිච්ච ප්‍රමාණය මම හිතලා දැම්මා. එතකොට මේක කියන්නේ 1 ලීටරයකට දාන්න ඕන ගාන. ඕගොල්ලෝ ගන්න එකක් ඕගොල්ලෝ ගන්න එකක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ලේබල් එකේ කියවලා දාන්න, බලලා දාන්න. මම දාන්න කිව්වා කියලා හිතලා ඔයගොල්ලෝ දාන්න දෙපා. ඒ කිව්වොත් එක එක බ්‍රෑන්ඩ් වල අනුවට වෙනස් වෙනවා. හොඳේ. දැන් මම මේක හොඳට දිය කරගන්නවා. මේවා වතුර වල දිය වෙන පොහොර. ඒක බොක්ස් එකේ ගහලා තියෙනවා. ඔයගොල්ලෝ හොඳට මේක දිය කරගන්න. බෝතලේ මූඩියක් දාලා අර මං ඇහි මට්ටමින් දාපු පොහොර එක ගැන ඔයගොල්ලෝ එච්චර හිතන්න එපා.
මේ ඕගොල්ලෝ දානකොට හරියට දාගන්න මගේ අතින් චූට්ටක් විතර හැලුණා. ඒ හැලෙන ඩිංගට තමයි මම ආයි දැම්මේ. ඒක දන්න ඔය වවන කට්ටිය එහෙම අයිබෝල් එකකින් බලන්න මේ ස්ප්‍රේ බෝටල් එකෙන් තමයි අපි පොහොර දෙන්නේ. හිමීට හලන්න නැතුව දාන්න බලන්න. මේ වතුරේ පාටක් වෙනස් වෙලා පේනවද? ඔයගොල්ලන්ට පේනවද මන් දන්නේ නැහැ. මට නම් පේනවා වතුරේ පාට පාව වෙනස් වෙලා පොඩිලා නිල් පාට. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අර මේකට මේ ස්ප්‍රේ බෝටල් එක පිරෙනකොට පේනවනේ. මට හිතෙන්නේ ලීටර් 2යි ස්ප්‍රේ බෝටල් එක. මේක ලේබල් එකක් තිබ්බා. ඒ ගලවල දැම්මනේ මම දැන් මටම මතක නැහැ මේ ස්ප්‍රේ බෝටල් එකේ ලීටර් ගන්න. මම හිතන්නේ 2යි. මෙතන තව 2කට වගේ ඉතුරු වෙලා තියෙනවා. 2කට කියන්නේ තව එකපාරකට ලීටර් 2ක් වගේ බෝටල් එකට අල්ලලා තියෙනවා. ඕකේ. දැන් මේකට මම හුලං ගහගන්නවා. මතකයිනේ පැලේ ලොකු කරගන්න එහෙම කියලා ගොඩක් දාලා ගහන්නේ නැහැ. කියන්නේ නස්ට්‍රාෂියම් පැල මෙතන තියෙනවා 140 ගාණක් විතර තියෙනවා. මේ දැන් ඒගොල්ලන්ට පොහොර ලබා දෙන්න නියමිතයි. මේ දාස්පෙතිය. මේව නම් ගිය අවුරුද්දේ ෆාම් එකේම හැදුන දාස්පෙතිය ගස්වල මේ ඇට එකතු කරලා පරිස්සම් කරලා තියලා දාපුවා. මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද සීඩ්ස් පරිස්සම් කරලා ඊළඟට පාවිච්චි කරන්න විදිය ඒවා පස්සේ කියලා දෙන්න. ඒව දැන් හදිසි නැහැ. දැන් පොහොරෙක් ගැන කතා. මේ සීනියස් මේ ඒගොල්ලන් මේ ලොකු වලට දාගත්ත ඒවා. මෙයාට පොහොර ගහන්න පුළුවන් ද බැයිද ඔයගොල්ලෝ කියන්න. මේ කැලෙන්ඩුලා කියන මල් වර්ගේ මේකත් ගිය අවුරුද්දේ අපි එකතු කරගත්ත ඇට වලින් තමයි දැම්මේ. ඔයගොල්ලෝ හිතනවාද මෙයාට පොහොර ගහන්න පුළුවන් ද බැයිද? බැයි නම් ඇයි? දැන් මං කියලා දුන්නානේ. හරි මම දන්නවා. ඔයගොල්ලෝ දැන් කිව්වනේ මෙයාට තාම තියෙන්නේ එයාගේ බොරු කොළ දෙක විතරයි. ඒ කියන්නේ සිංහලෙන් මේ මල්ලි මට දාලා තිබ්බේ මොකද්ද? බීජ පියලි දෙක විතරයි. මෙයාට true ඇත්ත කොළ ඇවිල්ලා නැහැ. මේ තියෙන්නේ seed leaves විතරයි. මේ බලන්න මෙයාගේ seed එක මේ පේනවද? මේක හරි අමුතු seed එකක්. බීජයක්. මේ තියෙන්නේ දාස්පෙතිය වර්ගයක්. එයාටත් අපිට පොහොර ගහන්න පුළුවන්. මේ තියෙන්නේ තව දාස්පෙතිය. මේ ඉන්නේ කොස්මොස්. මෙයාලව තමයි මම එදා මේ පොඩි ඒවල තිබිලා ලොකු ඒවලට දාගත්තේ. මේ දිග මෙතන තියෙන ටික ඔක්කොටම මට පොහොර ගහන්න පුළුවන්. ඊට අමතරව මේ වලට අපිට ගහන්න බෑ. මේ තක්කාලි තාම නෑ. එතකොට අතන බීට් තියෙනවා. ඒ වලට ගහන්න බෑ. මේ මොකද්ද? මේකට ගහන්නත් බෑ. මෙයා මොනවද? දාස්පෙතිය. මෙයාට ගහන්න බැරි මේ එකම ප්ලේට් මේ ට්‍රේ එකේනේ තියෙන්නේ. මෙයාට තියෙනවා. මෙයාට නෑ. ඒ හින්දා ගහන්නේ නෑ. මෙයාටත් ආවට පස්සේ තමයි ගහන්නේ. නිකන් ගහලා ගහ මරා ගන්න ඕනේ නෑ. අර හරිය තව තියෙනවා අපේ තක්කාලි. මේ අර එදා මං හිටපු මිංචි පැලේ දැක්ක දැන් පඳුරු දාගෙන එනවා. මේ මම මේකත් හිටවන්න හැටි ඔයගලන්ට කියලා දුන්නා මතකයිනේ. මිංචි අත්තක් වතුරේ දාලා දැන් මෙයාටත් පොහොර ටිකක් ගහන්න ඕනේ. මෙයාගේ චූටි මේකක් එනවා. මේ අපි හිටවල තියෙන්නේ ටිකක් කලින් හිටවන්න ඕනේ. ඒවා දැන් 4:20 18 වගේ වෙනකොට අද 4:10නේ. 18 වගේ වෙනකොට අපි හිටවන්න ගන්නවා. අපේ අනිත් ඒවා මොනවද? කේල්, ගෝවා, මොනවද මේ හිටවන්නේ අපි? මතකත් නැහැ. ටර්නප් මොනවද? සලාද කොළ නම් පොඩ්ඩක් මෙතන 60ක් විතර දාලා තියෙනවා. ඊට අමතරව තව බ්‍රොකොලි, කෝන්, වට්ටක්කා, පිපිඤ්ඤා තව මොනවද අපි හිටවන්නේ හිතන් ඉන්නේ මේ පාර පිපිඤ්ඤා අපි මිරිස් දාලා තියෙන්නේ. වම්බටුත් දාලා තියෙන්නේ. තව මොනවද? බණ්ඩක්කා. ඒක දැන් මේ ටිකක් හොඳට රස්නේ වුණාම හිටවන්නේ. ඒ වගේ ගොඩාක් තියෙනවා හිටවන්න. සාමාන්‍යයෙන් මම හිතන්නේ වර්ග 30ක් 35ක් විතර අපිට හිටවන්න තියෙනවා තව. හරි. එහෙනම් අපි ලෑස්ති වෙන්නේ අපි හදාගත්ත පොහොර මිශ්‍රණය ස්ප්‍රේ කරන්න ගස් වලට. මූණ එහෙම ලං කරගෙන ස්ප්‍රේ කරන්න එපා. හොඳට ගහට දැනෙන්න හොඳට ස්ප්‍රේ කරන්න.
පතරි දෙනවානේ. දැන් කට්ටියට හිතෙන්න පුළුවන් කොහොමද ගහකට ඇටි කියලා හිතෙන්නේ? ඒක අත්දැකීමෙන් එන දෙයක්. හොඳට පස් ටිකට තෙත් වෙලා යන්න මේ ස්ප්‍රේ කරන්න. ආගෙන ඉන්න ස්ප්‍රේ කරනවා. කියවන්න නැති ස්ප්‍රේ කරන්න ඕන කට ඇතුළේ ගියොත් එහෙම. බහුව කට. දැන් ඕගොල්ලන්ට පොඩි අයිඩියා එකක් තියෙනවා. පොහොර එකක් දිය කරගන්නේ කොහොමද? ලේබල් එකක් කියවගන්නේ කොහොමද? ඔය වගේ දේවල් පොහොර ගහන්න ඕනි විදිය ඔය වගේ දේවල් ගැන පොඩි හරි අයිඩියා එකක් තියෙනවනේ. තියෙනවනේ. එහෙනම් ආයිත් කවදාවත් හොයන්න එපා. ඉක්මනට ගෙඩියෙන්න පොහොරක්, ඉක්මනට මල් එන්න පොහොරක් කියලා හොයන්න එපා. ගහ වැඩෙන්න පොහොරක් තමයි අපි දෙන්න ඕනි. ඒත් එක්කම ඒ කියන්නේ නිසි කාලයේදී තමයි පළ දෙන්නේ. පළ ලබා දෙන්නේ නිසි කාලයේදී. ගහට ඕන වෙලාවට අපිට ඕන වෙලාවට ගන්න බෑ. අපිට ඕන වෙලාවට ගන්න පුළුවන්. එතකොට ගහ දෙන්න බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය අපිට ගන්න බෑ. සාර්ථක අස්වැන්නක් අපිට ගන්න බෑ. මේ හින්දා හොඳම දේ ලේබල් කියවන්න, පොහොරක් ගහන්න කලින් ලේබල් එක කියවන්න. පෞද්ගලිකව රෙකමන්ඩ් කරනවා මම ග්ලව්ස් යූස් කරන්න ඕගොල්ලෝ. එතකොට තව මොනවද ඒ සම්බන්ධව කියන්න තියෙන්නේ? හැමතිස්සෙම පොහොර වර්ග, වල්නාශක, කෘමිනාශක ඔය වගේ දේවල් බබාලගෙන් ඈත් කරලා තියන්න. වඩා වැදගත් දේ මොකක්ද දන්නවද? අපි ගහට පොහොර දුන්නට, අපි ගහට නියුට්‍රියන් සැපෙව්වට මේ වැදගත්ම දේ තමයි අපි පස තමයි සරු කරන්න ඕනි. පස සරු නම් ගහ නිකම්ම සරු වෙනවා. ඉතින් පස සරු කරන්න ගොඩාක් දේවල් තියෙනවා කරන්න. පොහොර දෙනවා වගේ නෙමෙයි පස සරු කරනවා කියන්නේ. ඒක තමයි ලොන්ග් ටර්ම් ටාගට් එකක් වෙන්න ඕනේ. මේ පොහොර ගහට පෝෂණය සපයනවා වගේම පසටත් පෝෂණය සපයන්න ඕනේ. ඉතින් ඒ වලට කරන්න දේවල් තියෙනවා. කොම්පෝස්ට් ඇඩ් කරන්න පුළුවන්, මල්චිං, කවර් ක්‍රොප් ඔය වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ ගැන ඉස්සරහට පස්සේ කියලා දෙන්න මේ පස සරු කරන ඒවා මේ ග්‍රීන් හවුස් එකක් ඇතුළේ ඉඳන් කියලා දෙන්න බෑ. ඒවා එළියේ ඉඳන් පෙන්නලා කියලා දෙන්න ඕන දේවල්. එහෙනම් අදත් මොන හරි ඕගොල්ලෝ ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම නොදන්න දෙයක් ඕගොල්ලෝ දන්න දෙයක් තියෙනවා නම් මාත් එක්ක ෂෙයා කරගන්න. එතකොට මටත් අත්හදා බලන්න පුළුවන්. මං කියන ඒවා ඔයගොල්ලොත් හදා බලනවා වගේම මම කැමතියි ඔයගොල්ලෝ කියන ඒවාත් මාත් අත්හදා බලන්න. එහෙනම් කටියෙන් පරිස්සමින් ඉන්න අපි ගියා. හැමෝටම සුබ දවසක්.